හලෝ කොහොමද ඔයාලට මෙන්න අදත් බාගෙට කරලා දාලා ගිය වැඩ සෙට් වුණා. මේ ගේ ඇතුළට වතුර ලීක් වෙනවා. ඇල්ල පැත්තෙන් ගේ ඇතුළට වතුර ලීක් වෙනවා. වැස්සට ඉන්න බෑ ගේ ඇතුළේ. දැන් මේක මේ විදිහට කපරාදු කරලා බාගෙට මේ මල්ලෙන් ගහලා ගිහිල්ලා තිනවා. දැන් මේක අපි සම්පූර්ණයෙන්ම අඩි දෙකක් යටට හාරලා ටයි බීම් මට්ටමටම හාරගත්තා. කියන්නේ අනිවාර්යයෙන්ම ටයි බීම් එක ගාවනම වෝටර් ප්‍රූෆින් එක ගාලා කපරාදුව කරගන්න ඕන. එතකොට තමයි වතුර ලීක් එක හරියන්නේ. මේක මල්ලෙන් ගහපු වැඩක්. දැන් මේ පැත්ත තව එහෙම කපරාදු කරලා නැහැ. දැන් මේ පැත්තත් වෝටර් කෝපින් කරන්න කලින් සම්පූර්ණ බිත්තිය සුද්ධ කරලා ඉවර වෙලා කුස්තුර ඔක්කොම වහන්න ඕනේ. කුස්තුර වහලා ඉවර වෙලා තමයි වෝටර් කෝපින් එක කරන්න පටන් ගන්න ඕනේ. ඊට පසුව පුළුවන් අපිට වෝටර් කෝපින් එක ආරක්ෂා වෙන්න පිටතින් කපරාදුවක් ගහලා ලෙවල් එකට හදාගන්න. ලෙවල් එකට හදාගත්තට පස්සේ අපි සිමෙන්ති සුද්ද දාන්න හොඳ නැහැ. සිමෙන්ති සුද්ද දාපුවාම අවුවසලට පුපුරනවා. සුද්ද දාපේටිය මකුළු දැල් ආකාරයට සුද්ද පුපුරනවා අවුවසලට. එහෙනම් පුපුරපුවාම ඒ ඇතුලෙන් වතුර බැහැලා වෙලා අපි ගහන කපරාදුව බොල් වෙන්න බලනවා. ඒකින්ද කවදාවත් මේ වැරදි වැඩේ කරන්න එපා සිමෙන්ති සුද්ද දාලා. ඒකට අපිට පුළුවන් මේ එළියෙන් මේ වෝටර් කෝපින් පේන්ට් එක. ඒ පේන්ට් එක ගාගත්තා නම් වැඩෙත් ලස්සනයි පිළිවෙලයි. පුපුරන්නෙත් නැහැ වතුර ලීකුත් නැහැ ආයෙ බොල් වෙන්නෙත් නැහැ. ජීවිත කාලෙටම එකයි.